අයිබෝවන් හැමෝම දන්නවා කරාටි කියලා කියන්නේ සටන් කලාවක් කියන කරාටි කියන්නේ අපි දන්න සටන් කලාවක්. හැබැයි කරාටි සටන් කලාවකට එහා එහෙම නැත්නම් ආත්මාරක්ෂාවකට එහා විද්‍යාත්මකව බැඳිච්ච ක්‍රමවේදයක් තියෙනවා. අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ සටන් කලාවත් එක්ක නැත්නම් කරාටිත් එක්ක බැඳිච්ච විද්‍යාත්මක ක්‍රමවේදය මොකක්ද විද්‍යාත්මකව කොහොමද මේක බලපාන්නේ කියන එක. අපි මුලින්ම බලමු ළමයෙක්ගේ කොහොමද කරාටි වලදී මේකුත් වැදගත් විදිහට වැඩ කරන්න කියලා. නිකන් උදාහරණයක් විදිහට බලන්නකෝ. ළමයි අද වර්තමාන ලෝකයේ වෙද්දී මොබයිල් ෆෝන් එකයි එහෙම නැත්නම් ගේමුයි ඒ වගේ ඩිජිටලයිස් වෙච්ච ලෝකයක් ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඔවුන් අයන ෆිසිකල් ඇක්ටිවිටීස් වලින් ගොඩක් ඈත් වෙලා ඉන්නේ. ගොඩක්ම ඈත් වෙලා ඉන්නේ. ළමයි ඇතුලේ හිර වෙලා ඉන්න කැමති, ෆෝන් එකක් අරන් ඔබ ගේම් ගහන්න කැමති, YouTube එකේ කාටුන් බලන්න කැමති. අදට වැඩි ප්‍රමාණයක් ළමයි කරන්නේ ඩිජිටල් ලෝකයක් ඇතුලේ ජීවත් වෙන එක. මෙන්න මේ ඩිජිටල් ලෝකයෙන් ගලවන්න පුළුවන් ලේසිම ක්‍රමේ දැන් කාත වගේ දෙයක් බලන්නකෝ. කාත වගේ දෙයක් ළමයි ප්‍රායෝගිකව පුහුණු වෙද්දී ළමයිගේ මොලේ මෝටර් කෝටෙක්ස් එතකොට සෙරබලම් වගේ උත්තේජනයන් හරි ලොකුවට වෙනවා. දැන් මේ කාත වගේ දෙයක් කාලයක් තිස්සේ පුහුණු වීම කරලා ප්‍රැක්ටිස් කරාම මොලේ තියෙන විෂුවල් සිලෙක්ටිව් ඇටෙන්ෂන් එක වැඩි වෙනවා. මේකෙදි වෙන්නේ ළමයාට පොඩි වගකීමක් තියෙනවා. මොලේ ඇතුලේ පොඩි ගේම් එකක් තියෙනවා. ළමයා ප්‍රැක්ටිස් කරනවා, කාත එකේ ටෙක්නික් ප්‍රැක්ටිස් කරනවා. ඒවා මතක තියාගන්නවා. මෙතකොට නිකම්ම ළමයාගේ මොලේ ස්නායු සෛල අතර සම්බන්ධතාවය හරි ඉක්මනට ත්‍රිවුර වෙනවා. එතකොට ළමයා දන්නේ නැහැ නොදැනම ළමයාට මොකක් හරි ෆෝමැට් එකක් දිගට ප්‍රැක්ටිස් කිරීම තුලින් ළමයාගේ මොලේ හරි වේගයෙන් මතක ශක්තිය, ධාරණ ශක්තිය, එතකොට ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය වගේ ශක්තියින් ගොඩක් ඉක්මනට දියුණු වෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම ස්වයං විනය කියන අරමුණ කරාටේ වගේ ක්‍රීඩාවක තමයි විනය හරි ප්‍රායෝගිකව ෆෝකස් කරන එකම සටන් කලාවක් විදිහට දකින්න පුළුවන්. මේ කරාටේ වගේ ඩිසිප්ලින් තියෙන ක්‍රීඩාවක් කරද්දී ස්වයං විනය නිකම්ම හැදෙනවා. මේක ඇතුලේ ළමයට chance එක හම්බ වෙනවා මේ මොළය හා තමන් අතර තියෙන අනුසම්බන්ධතාවය ශක්තිමත් කරගන්න. මේක ළමයට හරි වැදගත්.